හලෝ මගේ රත්තරන් යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඩාක් 90 වෙලා තින්නේ ඔයගොල්ලන්ට සුපිරි ෆ්‍රී ෆයර් වීඩියෝ එකක් අරගෙන ඉතින් බොයිස් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අරට වන් ටැප් එකක් ගහන්නේ. ස්ටෙප් දෙකයි බොයිස්. ස්ටෙප් දෙකෙන් ඔයගොල්ලන්ට පුළුවන් වන් ටැප් ගන්න ලේසියෙන් අල්ලගන්න. ඉතින් බොයිස් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකකුත් දාලා comment එකකුත් දාන්න වීඩියෝ හොඳ නම්. එහෙනම් බොයිස් වැඩි කතා නැතුව අපි අද යමු වීඩියෝ එකට. හරි ඉතින් බොයිස් අපේ පළවෙනි ස්ටෙප් එක වෙන්නේ ඔන්න ඉදිරිය ඔයගොල්ලෝ යන්න ඕන ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ කෙරවලට. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ කෙරවලට ගිහිල්ලා ඔන්න මම ඩ්‍රැග් කරනවා වගේ හොඳට උඩට ඩ්‍රැග් කරන්න බොයිස්. කියන්නේ නිමියාගේ කකුල් දෙකේ ඉඳලා ඔලුවට නකම්ම ඩ්‍රැග් කරන්න බලන්න හොඳට උඩින් උඩ උස්සන්න. උඩ උස්සද්දී ඔයගොල්ලන්ට පොඩි දෙයක් මගේ ෆයර් බටන් එකේ පේන ඇති. ෆයර් බටන් එක යටින් ඉඳලා උඩ උස්සන්න ඕනේ බොයිස්. ඒ කියන්නේ ෆයර් බටන් එක චුට්ටක් යටින් තියලා තමයි මේ වන් ටැප් එක අපි ගහන්න ඕනේ. එහෙම ගහද්දි බොයිස් ඔරුවට යනවා වැඩි එම් එක. ඒ කියන්නේ ඩෙසර්ට් වගේකින් ඔරුවට යනවා වැඩි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහමද හෙඩ්ෂොට් එක ගහන්න ඕනේ කියලා. ඔය ඊතරේන පොඩ්ඩක් කියලා වුණා ඒක ගණන් ගන්න එපා බොයිස්. ඔය විදියට ෆයර් බටන් එක ටිකක් යටින් ඉඳලා ෆයර් බටන් එකට යටින් තියලා පොඩ්ඩක් උඩට උස්සන්න පොඩ්ඩක් කියන හොඳටම අදින්න. උඩට අදින්න. ඊට පස්සේ ඔයාලට නිකම්ම හෙඩ්ෂොට් එක පුරුදු වෙන්න පුළුවන්. ඔහොම ඒ කියන්නේ හෙලවෙන්න තියෙන ජම්ප් කරන්න යන්න එපා. ඔන්නම කෙලින් හිටා වන් ටැප් එක ගන්න ඉස්සලා පුරුදු වෙන්න. ඔයක පුරුදු වුණා කියන්නේ ඊගා ස්ටෙප් එකට අපිට යන්න පුළුවන් බොයිස්. එහෙනම් අපි යමු අපේ දෙවෙනි ස්ටෙප් එක බලන්න. හරි ඉතින් බොයිස් අපේ දෙවෙනි ස්ටෙප් එක තමයි අපි අර කලින් පුරුදුන වගේ කලින් පුරුදුන එකයි ඒකට පොඩ්ඩක් දැන් ජම්ප් එක එකතු කරනවා. මොන විදිහට ජම්ප් එක දාලා එක දෙනෙට ගත්තා ගැහුවා. ජම්ප් එක දැම්මා එක දෙනෙට ගත්තා ගැහුවා. ජම්ප් එක දැම්මා එක දෙනෙට ගත්තා ගැහුවා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ හොඳට ඇප් එකේ පුරුදු වෙන්න ඕන ගන්න. ඉතින් බොයිස් තා පොඩි යෝගකට දෙයක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ජම්ප් එක දාද්දිරිය එනිමයාගේ පැත්තට හැරිලා ජම්ප් එක දාන්න තුලිය එනිමයාගේ විරුද්ධ පැත්තට කියන්නේ. එනිමයා දකුණින් ඉන්නවා නම් විරුද්ධ පැත්තට ජම්ප් එක දාලා එනිමයාගේ පැත්තට උඩින් හරවලා ගහන්න ඕන. අන්න ඔය විදිහට. එනිමයා නැති පැත්තට අන්න පැත්තට ඔය දැක්කද? අන්න ඔය විදිහට තමයි ගහන්න ඕන බොයිස්. ඔය විදිහට වන් ටැප් එක ගහනවා කියන්නේ බොයිස් එනිමයා කන්ෆියුස් වෙන ෂොට් අපිට ගහන්න පුරුදු වෙන්න පුළුවන් බොයිස්. ඉතින් බොයිස් ඔන්න ඔය විදිහට තමයි අපි වන් ටැප් හරියටම ගහන්න කියලා යන්නේ. ඉතින් බොයිස් ආයෙත් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell notification එක ඕල් දාගන්න. අපි මන් දාන වීඩියෝ හැමදාම ඔයගොල්ලෝ notification එකක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් බොයිස් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි ගියා.